මගේ ජීවිතේ මොටිවේෂන් එක කවුද කියලා අහුවොත් වෙන කවුරුත් නෙවෙයි. මගේ ජීවිතේ මොටිවේෂන් එක මමමයි. මේ වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් සමහරක් විට ඔයාටත් දැන් ඔයා ඉන්න සිටුේෂන් එකත් එක්ක ලොකු හයියක් ලොකු පන්නරයක් ලැබෙන්න පුළුවන් ඔයාගේ අනාගතය ශක්තිමත් කරන්න. මගේ ජීවිතේ එක්තරා කාල පරිච්ඡේදයක් තමයි මම මේ විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. Hello everyone, welcome to Ananya Happy Cake. අද මම ඉන්න තැන කොච්චර මම ආඩම්බරද කොච්චර මම සතුටුද කියනවා නම් ආපස්සට හැරිලා බලද්දී මට මතක් වෙන දේවල් තමයි මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. මේ කතාව ඔයාලටත් වැදගත් වේවි. ඔයාලත් මං වගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්න උත්සාහ කරන උනන්දු වෙන කෙනෙක් නම්. පුංචි කාලේ ඉඳන් මට ලොකු වමනාවක් තිබුණා මගේ ජීවිතය සාර්ථක කරගන්න. මම පොඩ්ඩක්වත් මගේ ජීවිතේ එක දවසක්වත් කම්මැලිකමින් ගත කරපුවත් එහෙමත් නැත්නම් විනාඩියක්වත් නාස්ති කරපුවත් කෙනෙක් නෙවෙයි. ඒක ඔයගලට තේරෙයි මගේ කතාව අහද්දි. පුංචි කාලේ ගොඩාක් තැන්වල මම ප්‍රතික්ෂේප වුණා. මම බිඳුණා. ඒකට හේතුව සමහරක් වෙලාවට මගේ දුප්පත්කම, මගේ රූපය, මගේ උස. සමහර තැන්වලදී මම තමයි එතන හිටපු ඒ දෙයට සුදුසුම කෙනා වුණත්, ඒ දෙයට දක්ෂම කෙනා වුණත් ගොඩාක් තැන්වල අපෝ එයා හරියන්නේ එයාගේ පෙනුම සෙට් වෙන්නේ නැහැ. අපෝ එයා කොටයිනේ. අපෝ එයාගේ හැටි කිසිම පිළිවෙලක් නැහැනේ. ඒ ඇර තවත් මාව පෙන්වන්න බැරි සමහර පිරිසක් හිටියා කිසිම හේතුවක් නැතුව. අදටත් සමහර මිනිසුන් ඇයි මාව එච්චර ප්‍රතික්ෂේප කරේ කියලා මම කල්පනා කරනවා මොන වරදක්ද මම මේ මිනිසුන්ට කරේ කියලා. හැබැයි ඒ කිසිම දෙයකදී මම සැලුනේ නැහැ. මට හැමදාම වුණේ ප්‍රතික්ෂේප වීම තුලින් ලොකු පන්නරයක් ලැබලා කවදා හරි එයාලම මට අත්පොඩි ගහන තැනටපත් වෙන්න. අද මම එතනට ඇවිත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එතකොට මට අවුරුදු 15 මට ඕන කරා සල්ලි හම්බ කරගෙන මගේ රූපය, මගේ සාර්ථකත්වය, මං ආස කරපු දේවල් කොටින්ම කියනවා නම් පුංචි කාලේ අපිට නොලැබුණු අපේ ඇරියස් තියෙන්නේ. අන්න ඒව කවර් කරගන්න. මම O level කරලා ඉවර කරලා රිසල්ට්ස් එනකන් කමියුනිකේෂන් එකක රුපියල් 2000ක පඩියකට වැඩ කරා. ඊට පස්සේ O level රිසල්ට්ස් ඇවිල්ලා මම ඉහළින්ම සමත් වෙලා ඊට පස්සේ A level කරන්න ගියාට පස්සෙත් A level වලදී අවශ්‍ය කරන වියදම් සහ පොකට් මනි හොයාගන්න ගෙදරට බරක් නොවෙන්න මම ඉන්ෂුරන්ස් කම්පැනි 3ක ජොබ් එක කරා. එතකොට ඒකෙන් හම්බ වෙන කමිෂන් වලින් වියදම් කවර් කරගත්තට පස්සේ මම A level රිසල්ට්ස් එනකන් ආයෙමත් ටයිප් සෙටින්ග්ස් කරන්න ගියා. ඔයගොල්ලෝ බලලා තියෙන ලංකාවේ ජනප්‍රිය ටෙලි ඩ්‍රාමාස් වල තිර රචනා මම තමයි ටයිප් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි ජොබ්ස් ගොඩක් කරලා මම මගේ හැම තැනින්ම මගේ මාකටිං ස්කිල් එක, මගේ ටයිප් සෙටිං ස්කිල් එක, කමියුනිකේෂන් ස්කිල් එක හදාගත්තා. ඊට පස්සේ මම සුපර් මාකට්ස් වල කැෂියර් ජොබ් එක කරා. එතකොට ඉලෙක්ට්‍රොනික ෂොප් වල සේල්ස් පර්සන් ජොබ් එක කරා. ඔය විදිහේ පොඩි ජොබ්ස් වලින් කවදාවත් ගොඩ එන්න බෑ කියලා තේරිච්ච තැන අවුරුදු 19 20 වෙනකොට මම තීරණය කරා නෑ, මගේ ස්කිල් එක තියෙන්නේ මෙතන නෙමෙයි. මගේ ස්කිල් එක තියෙන්නේ කතා කරන්න. එහෙනම් මට ඕන ලංකාවම දන්න ආදරණීය ප්‍රසන්ට් කෙනෙක් වෙන්න. එහෙම හිතලා ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාධ්‍ය ආයතනවල ඉන්ටර්විව්ස් වලට ගියා, ට්‍රේනින්ග්ස් වලට ගියා. ඒ හැම තැනකදීම මාව රිජෙක්ට් කරේ ඒගොල්ලෝ. අපෝ ඔයාගේ වොයිස් එක හරි නෑ. අපෝ ඔයාගේ වොයිස් එක අපේ channel එකට මැච් වෙන්නේ නෑ. ඔයා කතා කරද්දී නිකන් පුංචි ළමෙක් වගේ මිනිස්සුන්ට අහන් ඉන්න පුළුවන් වොයිස් එකක් ඔයාට නෑ කියලා. ඒ හැම තැනකදීම මාව ප්‍රතික්ෂේප කරා. ඒ ප්‍රතික්ෂේප වීම දරාගෙන මම ලංකාවේ රාජ්‍ය ගුවන්විදුලි සංස්ථාවේ මගේ හඬ පුහුණුවත් එක්ක හොඳ වෘත්තීය පුහුණුවක් එක්ක හොඳ නිවේදිකාවක්, දක්ෂ නිවේදිකාවක් විදිහට සෑහෙන කැපවීම් ගොඩක් කරලා මම මගේ තැන හොයාගත්තා. අවසානයේ ලංකාවේ අංක 1 FM රේඩියෝ channel එකේ අංක 1 morning show එකේ අංක 1 female ප්‍රසන්ට විදිහට අවුරුදු 13ක් මුළු ලංකාවක්ම ආදරය කරන හාස්‍ය වැඩසටහනේ ප්‍රසන්ට කෙනෙක් විදිහට ඉතා ආදරයෙන් මුළු ආයතනයකම ගෞරවය දිනාගෙන ආදරය දිනාගෙන මම වැඩ කරද්දී අර ප්‍රතික්ෂේප කරපු මාධ්‍ය ආයතන ඩබල් ඔෆර් කරලා සමහරක් වෙලාවට 3 ගුණයක් ඔෆර් කරලා මාව ගන්න තැනට මගේ කකුල් දෙක ගාවට එන තැනටම මම මගේ ස්කිල් එක හදාගත්තා. ඉතින් ඊට පස්සේ මම තීරණය කරා රයිට් හරි. දැන් මගේ ජීවිතේට plan B එකක් ඕනේ. මොකද හැමදාමත් අපිට ප්‍රසන්ට් කෙනෙක් විදිහට ඉන්න බෑ. අපි වැඩ කරන්නේ තව කෙනෙක්ගේ ආයතනයක. ඕන වෙලාවක ජොබ් එක නැති වෙන්න පුළුවන්, ඕන වෙලාවක වොයිස් එක නැති වෙන්න පුළුවන්. එහෙනම් තව ජීවිතේ
ස්කිල් එකක් ප්ලෑන් B එකක් තියාගන්න ඕන සයිඩ් එකෙන් කියලා මම කල්පනා කරද්දී කොහේදෝ ඉඳලා සංසාර ගතව මට ලැබුණු තව දක්ෂතාවයක් මම යන්තම් අතුපතු ගාලා පාදගෙන හොයාගත්තා. ඒ තමයි මෙන්න මේක අනන්‍යා හැපි කේක්. ජීවිතේ කවදාවත් හිතුවේ නෑ මෙච්චර ලස්සන කේක් හදන්න, මෙහෙම ලස්සන කේක් ටේබල්ස් තියාගන්න, ජීවිතේ ඩිවලොප් වෙන්න, මගේ හැම හීනයක්ම ඇචීව් කරගන්න තරම් මට මගේ ව්‍යාපාරය ලොකු හයියක් වෙයි කියලා. හැබැයි මම එක දෙයක් විශ්වාස කරා. මගේ අප්‍රතිහත ධෛර්යය, මගේ නොපසුබට උත්සාහය, කැපවීම, මං ගැන තියාගත්ත විශ්වාසය සහ මගේ ප්‍රතික්ෂේප වීම බිඳ වැටීම් තුලින් මම ලැබපු පන්නරය මොටිවේෂන් එක. ඊට අමතරව මේ ස්වභාව ධර්මයේ කෙරෙහි මගේ තියෙන අසීමිත විශ්වාසය. වී වැපුරුවොත් වී ලැබෙනවා, මුං වැපුරුවොත් මුං ලැබෙනවා කියලා තමන් වපුරන දේ තමන්ට ලැබෙනවා කියන ඒ දේත් එක්ක මම මගේ කස්ටමර්ස්ලා වෙනුවෙන් උපරිමය කරා. කවදාවත් හිතන් හිටියේ නෑ මෙහෙම මගේ නම බ්‍රෑන්ඩ් එකක් තැනට වෙනකන් කවදා හරි දවසක එයි කියලා. හැබැයි එදා දවසේ වැඩ ටික එදා පිළිවෙලට ලස්සනට පිරිසිදුවට ක්වොලිටියට හැම කස්ටමර් කෙනෙක්ගේම ආදරය, ගෞරවය, විශ්වාසය දිනාගෙන අද මම මටත් නොදැනීම මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට සතුටු නැද්ද මේ වීඩියෝ එක දිහා බලනකොට? එතකොට මගේ මේ වීඩියෝස් බලන එදා මාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු, කිසිම හේතුවක් නැතුව මට අකමැති වෙච්ච මිනිස්සු, මාව තලපු, බිඳපු, හිත රිදවපු මිනිස්සු අද මේව දකිනකොට එයාලට මොනවා හිතනවද? එයාලට මොනවා හිතුණත් ඒක මට අදාළ නැහැ. නමුත් මට අදාළ එකම දේ තමයි හැම බිඳවැටීමක්ම, හැම ප්‍රතික්ෂේප වීමක්ම, හැම ජීවිතේ පරාජයක්ම තුලින් මම හැමදාමත් හෙව්වේ දිනුම සහ සාර්ථකත්වයේ විතරයි. ඒ වෙනුවෙන් නිදි මරපු දවස් අනන්තයි, අප්‍රමාණයි. ජීවිතේ කඩා වැටිච්ච තැන්වල ආය නැගිටින්න දරපු උත්සාහයන් අනන්තයි, අප්‍රමාණයි. ඉතින් අද මම තැනක ඉන්නවා, මට සතුටුදායක තැනක. මට මේ හොඳටම ඇති. මට මේ වැඩිත් එක්ක. හැබැයි මම අදටත් හෙටටත් මගේ ජීවිතයේ ලොකුම මොටිවේෂන් එක කරගන්නේ මාවම තමයි. මොකද මේ හිතේ හයිය මගේ පුංචි වයසට, එතකොට මගේ පුංචි කමට, මගේ පුංචි ඇඟට ගොඩක් අවමන් කරපු, එතකොට මගේ මූණට, මගේ පෙනුමට, ඒ හැම කෙනෙක්ටම මම අදටත් සතුටින් සමාව දෙනවා. ඒ හැම කෙනෙක් නිසාම තමයි අද මෙච්චර ශක්තිමත් කේශිනී කෙනෙක් මේ විදිහට ඉන්නේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ මෙච්චරයි. බින්දෙන්න එපා, වැටෙන්න එපා ප්‍රතික්ෂේපවල හමුවේ. තමන්ගේ ජීවිතය ගැන අව탁සේරු කරන්න එපා. හැමදාම ශක්තිමත් වෙන්න, හැම තැනකදීම ශක්තිමත් වෙන්න. හැමතිස්සෙම ජීවිතයේ ප්ලෑන් B එකක් තියාගෙන වැඩ කරන්න. අනාගතය සැලසුම් කරද්දී ඕනම දෙයක් වෙයි කියන දේ ඔළුවේ තියාගෙන ස්ටෑන්ඩ් බයි ජීවිතයට මුහුණ දෙන්න. සහ විශේෂම දේ, මනුස්සයෙක් විදිහට හරිම දුර්ලභව ලැබපු මේ මනුස්සාත්මය ඇතුලේ පුළුවන් තරම් මනුස්සකම රැකගන්න. මොකද ජීවිතේ මැරෙන මොහොතේදී මතක් වෙන්න හරිවත් අපි ගාව තියෙන්න ඕනේ අපේ මනුස්සකම විතරයි. හරි දේ හැමතිස්සෙම කරන්න. මොකද හොඳ දේ කරොත් විතරයි අනිත් පැත්තට හොඳ දේ ලැබෙන්නේ. අපි සබහාදහම විශ්වාස කරොත් තමයි අනිත් පැත්තෙන් සබහාදහම අපිව විශ්වාස කරලා අපිව ආරක්ෂා කරන්නේ. එහෙනම් වීඩියෝ එක බලන් හිටියට ගොඩාක් ස්තුතියි. හිතනවා පුංචි හරි ඔයාට මේ වීඩියෝ එකෙන් වටිනාකමක් ලැබෙන්නේ නැති කියලා. කට්ට කාලා ජීවිතය දිනන්න, පට්ට ලස්සන්ට තමන්ගේ කතාව දිනපු දවසක ලෝකයාට කියන්න පුළුවන් වෙන තරමට